මම සමස්ත ලංකා අධ්‍යාපන පශ්චාත් උපාධිධාරීන්ගේ සංගමේ මාධ්‍ය ලේකම් රංජිත් පුල්දෙනි. ඇතින් අද දවසේ තිබුණු වැඩසටහන පිළිබඳව මීට කලින් අපේ වෘත්තීය සහෝදරයෝ දක්වපු අදහස් වලට මම එකඟයි. මුලින් වැඩසටහනේ යම් අසාර්ථකත්වයන් තිබුණා. හැබැයි ස්තුතිවන්ත වෙනවා ගරු අගමැතිතුමිය පැමිණීමත් සමගම වැඩේ යම් තාක් දුරට අපිට යම් තාක් දුරට හොඳ මට්ටමකට ගන්න පුළුවන් වුණා. මම විශේෂයෙන්ම අද සතුටු වෙනවා ලංකාවේ අධ්‍යාපනයේ පාරම්පරිකව දැවෙච්ච ප්‍රශ්නයක් අද මට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. ඒක තමයි අපි දන්නවා වෘත්තිකභාවය සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි පශ්චාත් උපාධි අධ්‍යාපන ප්‍රතිපාඨමාලාව කියලා කියන්නේ ලක්ෂ ගාණක් වියදම් කරලා ගුරුවරයෙක් ලබා ගන්න වෘත්තීය සුදුසුකම. ඒ වෘත්තීය සුදුසුකමට මෙතෙක් ලංකාවේ ඉතිහාසයේ බොහෝ විට මෑත ඉතිහාසයේ වටිනාකමක් ලැබුණේ. අඩුතරමේ ගුරුවරයෙකුට වැටුප් වර්ධකයක්වත් ලැබුණේ නැහැ. අඩුම තරමේ ඉස්කෝලේක අංශ ප්‍රදානකමවත් ගුරුවරුන්ට ලැබිලා තිබුණේ නැහැ. ඒ දැවෙන ප්‍රශ්නය අද මට ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම ගුරු සේවයේ තාම ඉන්නවා අධ්‍යාපන ප්‍රතිපාඨමාලාවෙන් පස්සේ දර්ශනපති දර්ශන සූරි උපාධිය කියන්නේ PhD එක දක්වා ගියපු අය. සමහර අය ඉන්නවා PhD එකක් කරලා ඒකෙන් වැඩක් නොවිච්ච නිසා නැවත PhD එකක් කරන ගුරුවරු ඉන්නවා. මේක කරලියට ගේන්න මීට කලින් තිබුණු ආණ්ඩුව වලින්වත් ප්‍රතිපත්ති සම්පාදකීමත් අවස්ථාව ලැබුණේ නැහැ. අද අපේ ගුරු සංගමය නියෝජනය කරන අපේ සහෝදර ගුරු සංගමය තමයි සමස්ත ලංකා අධ්‍යාපන පශ්චාත් උපාධි විදුහල්පතිවරුන්ගේ සංගමයත් එක්ක සම්බන්ධ වෙලා අපිට මේ ප්‍රශ්නේ කාර්යයට ගේන්න හැකියාව ලැබුණා. අගමැතිතුමියට ස්තුතිවන්ත වෙනවා විශ්වාසයකින් යුක්තව එතුමිය මේ කාරණේ පිළිබඳව අවධානය යොමු කරලා මේ අධ්‍යාපන ප්‍රතිපශ්චාත් උපාධි ගුරුවරුන්ට වගේම එතනින් එහාට ගියපු PhD එක දක්වා ගියපු අපි වගේ අයට අවස්ථාව ලැබෙයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් කියලා. එතෙම එතුමිය විශ්මයටපත් වුණා එහෙම ගුරුවරු ඉන්නවද කියලා. ඒකේ පිටිපස්සේ ලියවෙන කතාව තමයි අපේ අධ්‍යාපන පද්ධතිය තුළ තියෙන දත්ත රැස් කිරීමේ තියෙන දුර්වලතාවය. ඒත් එක මම යම් දෙයක් එකතු කරන්න කැමතියි. විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තත් එහෙම බඳවා ගැනීම පරිපාටිය ගත්තොත් එහෙම යම් හේයකින් ගුරුවරයෙක්ගේ පළවෙනි උපාධිය යම් කෙනෙක්ගේ පළවෙනි උපාධියට එයාට ලැබිලා තිබුණ නැත්නම් ක්ලාස් එකක්. හැබැයි එයා ඊට පස්සේ තමන්ගේ සුසුකම හරියට PhD එක දක්වා වර්ධනය කරගෙන ගිහිල්ලා තියෙනවා නම් දියුණු කරගෙන ගිහිල්ලා තියෙනවා කැපකිරීමෙන් එතෙන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ මූලිකත්වයේ දෙන්නේ මූලික උපාධියට. ඉතින් ඒ දේ පිළිබඳව අපිට අද සාකච්ඡා කරන්න ලැබිච්ච එක සතුටු වෙනවා. තවදුරටත් අපි කවුරු ගැන විශ්වාසයෙන් නොතිබුණත් ගරු අග්‍රාමාත්‍යතුමිය පිළිබඳව විශ්වාසයක් තියෙනවා. මගේ නම රංජිත් උපුල්දෙනිය සමස්ත ලංකා අධ්‍යාපන පශ්චාත් උපාධිධාරීන්ගේ සංගමේ මාධ්‍ය ලේකම්. ඔව් මම PhD එකක් කරලා තියෙන්නේ. මම ඇත්තෙන් මගේ පළවෙනි උපාධිය තියෙන ශාස්ත්‍රවිද්‍යා උපාධිය කැලණි විශ්වවිද්‍යාලය. ඒ විශ්වවිද්‍යාලයේම සමාජ විද්‍යා ප්‍රති උපාධියක් තියෙනවා. සමාජ විද්‍යා දර්ශන ප්‍රති උපාධියක් තියෙනවා. එමෙ විශ්වවිද්‍යාලයේම වාග් විද්‍යාන්තරයේ දෙමළ භාෂා ඩිප්ලෝමාවක් තියෙනවා. ඒ වගේම පෙරදින විශ්වවිද්‍යාලයේ මගේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා. එම විශ්වවිද්‍යාලයෙන් තමයි අධ්‍යාපන ප්‍රතිපාඨමාලාව. ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව තියෙන වගේම මගේ PhD එක තියෙන්නේ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ. එතනින් මගෙන් වැඩක් ගත්තේ නැති නිසා මම දැන් යාපනයේ විශ්වවිද්‍යාලයේ මගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙවෙනි PhD එකේ මූලික කටයුතු කරගෙන යනවා. ඉතින් අපි ඉල්ලන්නේ අපෙන් වැඩක් ගන්න අපිට වැඩක් නොවුනොත් අපිට වැටුප් වර්ධක අවශ්‍ය නැහැ තනතුරු අවශ්‍ය නැහැ. අපෙන් මේ සමාජයට වැඩක් ගන්න කියන කාරණේ කිලිම තමයි